Hi bro. ඔන්න කොළඹ ආවා. යාළුවෝ ගෙදර ආවා. කොහමද මොස්පිල්ලේ. මේ හදිනවා ගෙවල් දෙන්න දැන් අර පන්සලකට යන්න හදන්නේ. හැමදාම මම කියන්නේ කැලින් ඉඳලා හරියන්නේ නැහැ. පන්සලකට. යන්නේ. ඉඹුල්කන්ද පන්සලට යන්න හදන්නේ. අද එන ලස්සන පන්සලක්. කොහමගම තියෙන්නේ මේ කොස්පිලේ පොඩ්ඩක් මෙහා රේල් කොස්සෙන් දැන ඇතුළේ ඉන්නේ මෙතන එක නේද මේ පොඩි පාරෙන් ඇතුළේ යන්න දී ලස්සන මසලක් අපි යන් ඉස් පන්සලට ආවා දානේ වෙලා බුද්ධ පූජාව ටයිම් එක නෝනා අපිත් ඇවිල්ලා තියෙන්නේ ලස්සන පන්සලක් මේ වැඩි විස්තර ගන්න ඕනේ නැහැ නේ අද පොයනේ බලන්න ඉන්න තමයි තියෙන්නේ සිනමා බෝධිය වැඩම කිරීම කට්ටිය සිල් ගන්න ඇවිල්ලා ළමයි මෙතන තියෙන පහන් පත්තු කරන තැන අර දින හෝමගම ටවුන් එක පල්ලා බේන්නේ දැක්කනේ කන්දක් උඩ මේ තියෙන්නේ මේ පන්සල ගලක් උඩ එන ලස්සනයි මේ පැත්තේ කොට්ටාව කොළඹ මේ වගේ සාමාන්‍ය පන්සලක් තියනවා කියලා විශ්වාස ගන්න බැරි තරමටම නිකන් අපේ මහියංගනේ එක මේ වගේ පන්සලක් මෙතන තමයි විහාරයේ තියෙන පල්ලෙහා යාගේ කුටි හාමුදුරන්ගේ කුටිය එතකොට සිල් ගන්න තැන් මේ ඔක්කොම ගල් වලින් තමයි තියෙන්නේ මේ ලස්සනට හදලා මෙතන දන්සලක් තියෙනවා මේ දන්සල හැමදාම ඒ කියන්නේ පොයි විතරක් නෙවෙයි පන්සල් දෙන හැම කෙනාටම හැමදාටම තේ කෙසෙල් රොටි අනම්මනක් දෙනවා මම ඇවිල්ලා දින කලින් ඒ හින්දා ගහලා තියෙන දන්සල කියලා හිතන මේ තියෙන්නේ කොහොමද පන්සල පිටිපස්ස මේ පල්ලයට යන්න තියෙන ලස්සන ඒරියා එකක් තියෙන්නේ මේ ගල සම්පූර්ණයෙන් පඩි කපලා තියෙන ගලම එහෙම කපලා ලස්සනට මෙතනින් පල්ලෙහා තමයි මේ බුදු පිළිම ගොඩක් තියෙනවා මේ පන්සලේ ඇවිල්ලා මේ පන්සලේ ආපු කට්ටිය අපි යම් මේ පඩි වල දිගටම පල්ලෙහාටම තියෙනවා අර පල්ලෙහා මේකට යනවා harga kina harga set na show harga ya ari biar ada polisi na මෙතන මේ අර අපි ගියේ දැන් ඉස්සරහ ගිය අවගුණ බුදු පිළිමයක් එතන තියෙනවා මෙතන පල්ලෙහා තියෙනවා තව බුදු පිළිම වහන්සේලා දෙනවා
මාරම ලස්සනයි. මාර මේ උල්පත් වතුර. ඔයාලත් එන්න මේ පන්සලට ඇවිල්ලා යන්න. මෙතනින් පල්ලෙහාට ආයේ යන්න නැහැ. මෙතන ඉවරයි. අර පෙර ලිස්සන සුළුයි. දියසෙලල්ලා තියෙන්නේ මොකද උල්පත් වතුර ගිහලා. ඉතින් අර බුදු පිළිම. සත්පන බුදු පිළිමයක් තියෙනවා ගොඩක් විශාල බුදු පිළිමයක් මේක. එහා පැත්තේ තියෙනවා අවුකන බුදු පිළිමයයි සමාධි බුදු පිළිමයයි. මෙන්න බලන්න මේ කෑරලෙක් අර ඉන්න පැටව ටික අර පේනවද? චූටි පැටව. අනදුන පැටව ටික. මේ දැන් මේක මෙහෙමයි. දැන් පන්සලේ ඉන්නේ මෙයාලා. එයාලට ඉන්න එපා ළඟට යන්න බෑ. ළඟට යන්න බෑ. ප්ලීස්. පය බලන්න වෙයි. මේ එයාලට ඉන්න පන්සලේ මේ පොඩි කූඩුවක් හදලා දීලා තියෙනවා නේ කූඩුව. චූටි කූඩුවක්. දැන් මෙතෙන් ආවා කියලා තමයි එලාව කෑ ගහන්නේ. අම්මා එනවා තාත්තයි අම්මයි දෙන්න.